හරි අයිබෝවන් කියලා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා ක්‍රිප්ටෝ පාලිස් channel එකට. ඔයාලට මතක ඇති මම දැන් දින කිහිපයකට පෙර වීඩියෝ එකක් කරලා ඔයගලන්ට පෙන්නුවා. ADA USDT coin එකේ ඇනලයිස් එකක් කරලා පෙන්නුවා 30 minutes chart එක. මෙන්න මෙතන මාකට් එක, මෙන්න මෙතනදී මාකට් එක මෙන්න මේ විදිහට එනවා. ඇවිල්ලා මේ falling wedge එකක මේ මාකට් එක එන්නේ. මේ falling wedge එකේදී මෙන්න මේ line එක මේක cross කරොත් මේ falling wedge එක දැන් මෙන්න මේ උඩ මේ resistance line එක මෙන්න මෙතනින් මේක මේ resistance line එක cross කරොත් මේ cross කරන්න ඕනේ. දැන් මේ ඇවිල්ලා තියෙන උපරිම ප්‍රමාණයට ඇවිල්ලා තියෙන්නේ. මේක ආවට පස්සේ මේ line එක මේ හරියට cross කරන්න ඕනේ. මේක cross කරොත් මෙන්න මේ ඉරේ ප්‍රමාණයට අඩුම තරමේ මෙන්න මේ ඉරේ ප්‍රමාණයට යනවා කියලා මේ මාකට් එක අප් වෙනවා. කියන්නේ මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට අප් වෙන්න ඕනයි කියන එක තමයි මම මෙතනදී ඉතින් මෙහෙම බලලා මෙතෙන්ට මෙහෙම හරියටම මෙන්න මේ ගානට අප් වෙලා තියෙනවා. මෙහෙම චුට්ටක් අප් වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු දැන් මාකට් එක මෙතෙන් ඩවුන් වෙලා තියෙන්නේ. අර මම කියපු මෙන්න මෙතෙන්ට මාකට් එක හරියටම මෙහෙම අප් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන් ඩවුන් වෙලා තියෙනවා. දැන් මේ falling wedge එකේදී වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය මාකට් එක මෙන්න මෙතනදී ආවා. යාපු නිසා තමයි අපිට මෙතන ඇනලයිස් එක කරන්න පුළුවන් උනේ. මේ මාකට් එක මේ falling wedge එකේ මේ resistance line එකේ මේක මේ හරියට ක්‍රොස් කරන්න ඕනේ. මේ ක්‍රොස් කරොත් මේ මාකට් එක මෙන්න මේ මට්ටමට ඉහළට යනවා. තුනලට බලන්න පුළුවන් දැන් මේ ඇනලයිස් එක 100ට කොච්චරක් සාර්ථක වෙලා තියෙනවද කියලා. හරියට 100ට 1000කටදී මේ ඇනලයිස් එක සාර්ථක වෙලා තියෙනවා. මාකට් එක මෙතනදී මම කියපු විදිහටම මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේක මෙතෙන්ට ක්‍රොස් කරලා තියෙනවා. එයා ක්‍රොස් කරා වගේම මාකට් එක හරියටම මෙන්න මේ ලයින් එකේ මට්ටමටම ඇවිල්ලා ආපහු පල්ලෙහාට ගිහින් මෙතනදී කවුරු ට්‍රේඩ් එකක් දැම්මම නම් මේ සම්පූර්ණ ප්‍රොෆිට් එක එයාට එනවා. මෙතෙන්ද ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න තිබුණා. මේ හරියදී ඔය ට්‍රේඩ් එක අපි ඇනලයිස් එක කරාම ට්‍රේඩ් එක කොච්චර උඩට යනවද කියන එකට වැඩිය අපි ඇනලයිස් එකෙන් ට්‍රේඩ් එක ක්ලෝස් කරලා අපි මාකට් එකෙන් පැත්තකට වෙන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට මේ ඇනලයිස් එකට අනුව මේ කවුරු හරි කරා නම් මෙතන මාකට් එකේදී මෙන්න මෙතනදී අයින් වෙනවා. යා පොඩ්ඩක් අල්ලොස්ට් වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ ප්‍රොෆිට් එක අරගෙන යා මෙතනින් අයින් වෙනවා. ඊට මාකට් එක මෙතෙන්ට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඇනලයිස් එක 100%ක්ම සාර්ථකයි කියන එක මට ඔයාලට පැහැදිලිවම කියන්න පුළුවන්. මෙන්න මේ වගේ ඇනලයිස් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මාකට් එකේ ට්‍රේඩ් එකක් කරනවා. ඇනලයිස් එකක් හැමතිස්සෙම 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඇනලයිස් එකක් කියන්නේ ඒකයි. අපි ඇනලයිස් එකේදී අපි ඇනලයිස් එකක් කරන්නේ මෙතනදී අපි ගොඩාක් දේවල් පාවිච්චි කරනවා. අපි දැන් ට්‍රෙන්ඩ් ලයින් එක බලනවා කොහොමද ඒකේ විය යුතු කියන්නේ සම්පූර්ණ වෙන්න ඕන කරුණු. ඊට අමතරව අපි ෆිබොනාචි දාන්න ඕන. අපි ෆිබොනාචි දාලා බලනවා. මේ වගේ අපි ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා මේ විදිහට ඇනලයිස් එකක් කරනවා. මේ ඇනලයිස් එක කරාම අපි මේ මාකට් එකේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපිට තීරණයකට එන්න පුළුවන් වෙනවා. මේ මාකට් එක අපිට මේ අපි අපේ ඇනලයිස් එකෙන් මේ එන ප්‍රමාණයට අපි ඇනලයිස් එකෙන් කැල්කියුලේට් කරලා අරගන්න ප්‍රමාණයට මේ මාකට් එක අප් හෝ ඩවුන් වෙනවයි කියන එක. එතකොට ඇනලයිස් එකකින් විය යුත්තේ මෙන්න මේ දේ තමයි. මෙන්න මේ මට්ටමේ ඇනලයිස් එකක් කාට හරි කරගන්න පුළුවන් නම් ඔයාලට Binance විතරක් නෙමෙයි ඕනම මාකට් එකක පුළුවන්කමක් තියෙනවා. මේක මම Binance chart එකෙත් පෙන්නන්නම්. දැන් Binance chart එක යාගත්තාම මේ විදිහටම මාකට් එක අප් වෙලා ආපහු ඩවුන් වෙලා ඉතින් ගිහලා මේ විදිහට තියෙනවා මාකට් එක. ඉතින් මේක තමයි මේ ඇනලයිස් එකේ කම්ප්ලීටින් පාර්ට් එක. මේ ඇනලයිස් එක කවුරු හරි කරලා බැලුවා නම් මේ ඇනලයිස් එක කරලා බලලා කවුරු හරි මේකට ට්‍රේඩ් එකක් දැම්මා නම් බොහෝ වෙලාවට ඒක නා සාර්ථක වෙන්න ඉඩ තිබුණා. හරියද? thank you very much. අපි තවත් ඇනලයිස් එකකින් හම්බෙමු.